අයිබෝන් එතර ජනමතය තුළ තවත් අපි තමුන්නාන්සලාට කරුණු ඉදිරිපත් කරන්න දැන් ලහිලහියේ සූදානමින් සිටිනවා. ඒ වගේම ලහිලහියේ අපිට නොකඩවා කරුණු ගලාගෙන එන කාලයක් තමයි මේ කාලය. ඒක තමයි මේ දේශපාලන කරලියේ ඇති ස්වභාවය. යම් කාලෙක එනවා මලානික ස්වභාවයක්, යම් කාලෙක එනවා උණුසුම් ස්වභාවයක්. දැන් ඇවිල්ලා තියෙන්නේ උණුසුම් ස්වභාවය. මේ උණුසුම් ස්වභාවය ඇති වෙන්නේ මේ දේශපාලන කරලියක උණුසුම් ස්වභාවයක් ඇති වෙනවා කියලා කියන්නෙම ඒ රටේ තීරණාත්මක මොහොතන් තමයි මේ අවස්ථාවන් තමයි පිළිබිඹු වෙන්නේ. ඒ වෙලාවට ජනතාව කොහොමද උත්තර දෙන්න ඕනේ? ජනතාව නියෝජනය කරන ජනතා නියෝජිතින් කොහොමද ඒ පිළිබඳව සකසරුවම් වෙන්න ඕනේ කියන එක මේ දෙපාර්ශ්වයේම පිළිගත යුතු කරුණු සම්ප්‍රදායන් තියෙනවා. ඒ තුල තමයි ජනතාවගේ යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. ජනතාව ඡන්දය භාවිතා කරලා පළාත් පාලන මැතිවරණයේදී යම් උත්තරයක් ජනතාව ආණ්ඩු පක්ෂයටද විපක්ෂයට ඔක්කොන්ටම දීලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩු පක්ෂයට මේ උත්තරය ආණ්ඩු පක්ෂයට දීපු උත්තරය තුල ආණ්ඩු පක්ෂයට ප්‍රබල අභියෝගයක් ජනතාව එල්ල කරලා තියෙනවා. ඒ කියන්නේ ජනතාව ආණ්ඩු පක්ෂය තුල තියෙන ඒ තිබිච්ච ශක්තිමත් භාවය අඩපණ කරමින් පවතින බවක් දැනුම් දීලා තියෙනවා. මේ රජය හරියට මේ රටේ කරන කාර්යභාරය ඉෂ්ට නොකළොත් ජනතාව මේ පත් කළා වගේම තමයි රජය ආණ්ඩු කරන පිරිසව ගෙදර අරින්නේ කියන පණිවිඩය ජනතාව ආණ්ඩු පක්ෂයට දීපු මොහොතක් තමයි මේ පසුගිය පළාත් පාලන මැතිවරණය කියලා කියන්නේ. එතකොට මේ ලක්ෂ 24කට ආසන්න ප්‍රමාණයක් ජනතාව තුලින් මේ ආණ්ඩු පක්ෂයේ තිබිච්ච ඡන්ද ප්‍රමාණය නායාමකට ලක් කරනු ලැබුවා. මේ අර රණවිරු කතාවේදී ජනාධිපතිවරයා කියපු මේ නායම් නෙමෙයි, කඳු නායම් නෙමෙයි, මේක ජනතා නායමක් සිද්ධ වුණා. ඒ තමයි ප්‍රබල කන්දක් බඳු ඒ ජනතා ප්‍රවාහයක් ලැබුම්ගෙන හිටපු ඒ ආණ්ඩු පක්ෂය තුල එකවරම මාස 6ක් වගේ කාලයක්, කෙටි කාලයක් තුල ලක්ෂ 24කට ආසන්න ප්‍රමාණයක් නායමකට ලක් කරනු ලැබුවා. ලක් කෙරුණා. ඒ කෙරුණේ එතරින්ම පිළිබිඹු වුණේ ආණ්ඩුවේ අසාර්ථකත්වය කියන එක. අපි නොබියව කියනවා මේ මොහොත වන විට අපේ රටේ ආණ්ඩු පක්ෂයේ අසාර්ථක ආණ්ඩුවක් මේ මොහොතේ තියෙන්නේ. ඒ නිසා තමයි ආණ්ඩු පක්ෂයේ 6 මාසයක් වගේ කෙටි කාලයක් තුල නායාමකට ලක්ුණේ. හැබැයි රටක ප්‍රධාන ආණ්ඩු තුන තමයි පත්වෙච්ච ආණ්ඩුව, ඒ වගේම විපක්ෂය, ඒ වගේම මාධ්‍ය. ඔය කාරණා තුන තුල මේ රටක ගොඩාක් තීන්දුව తీරන වෙනස් වීම වලට ලක් වෙනවා. එහෙමනම් මේ ආණ්ඩු පක්ෂය ලක්ෂ 24ක නායමකට හසු වුණත් මේ ආණ්ඩු පක්ෂයට ප්‍රබල ව්‍යවස්ථාදායකයක් හිමිලා තියෙන ආණ්ඩු පක්ෂයක්. නමුත් දැන් පළාත් පාලන ප්‍රවාහය තුල ඒගොල්ලෝ නායමකට ලක් වෙලා තිනවා. එනමුත් මේ ආණ්ඩු පක්ෂයක් නායමකට ලක් වෙනකොට ප්‍රබල විපක්ෂයක් ඉදිරියට එන්න ඕනේ. හැබැයි ප්‍රබල විපක්ෂයක් ඉදිරියට එන්නේ නැහැ. දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා අපේ විපක්ෂය තුල සජබය තුල ගොඩාක් සජබය ඇතුලේ ගොඩාක් අරගල ඇති වෙලා තියෙනවා. පක්ෂයේ ඇතුලේ නායම් ඇති වෙමින් පවතින තත්ත්වයක්, අරුබුද තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් රටක ආණ්ඩු පක්ෂයක්
නායාමට ලක් වෙන විට ඒ රටේ ප්‍රබල විපක්ෂයක් ගොඩනැගිලා තියෙන්න ඕනේ. අන්න එතන තමයි රටේ අනාගතය රටේ ස්ථාවරභාවය රැඳිලා තියෙන්නේ. නමුත් මේ රට මේ යන දේශපාලන කරලිය තුල අපේ රට බොහොම තීරණාත්මක අවිනිශ්චිත අවදානම් මොහොතක මේ තියෙන්නේ. ඒකට මූලික හේතුවක් තමයි ආණ්ඩු පක්ෂයක් තියෙනවා. ආණ්ඩු පක්ෂයේ අසාර්ථකයි කියලා ජනතාව මාස 6ක් වගේ කෙටි කාලයක් තුල ලක්ෂ 24කට ආසන්න ප්‍රමාණයකින් නායාමකට ලක් කරලා ආණ්ඩුවට පණිවිඩයක් දීලා තියෙනවා. උඹලා මේක හරියට කරොත් අපි නැවතත් බලයක් දෙනවා, නැත්තම් ඉදිරියටත් මේ බලය තව තවත් නායාමකට අපි ලක් කරලා මේ රටට උචිත ආණ්ඩු පක්ෂයක් අපි ගොඩනගනවා කියන එක ජනතාව සැරසෙනකොට විපක්ෂයක් සැරසිලා නැහැ, ප්‍රබල විපක්ෂයක් සැරසිලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩු පක්ෂය අරහෙන් නායම්කට ලක් වෙනකොට විපක්ෂයත් මේ අරුබුද අතරතුරින් විපක්ෂයත් දැන් මේ බල රහිත වෙමින් පවතින තත්යකට පත් වෙලා තියෙනවා. රටේ ප්‍රබල විපක්ෂයක් නැහැ. මේක බොහොම රටේ අවිනිශ්චිතභාවය පිළිඹු කරන මොහොතක්. ඒ මොහොත තුල මේ විපක්ෂයේ ඉන්න විපක්ෂ නියෝජිතයෝ සියලුම පක්ෂවල පක්ෂ නායකයෝ හැම මොහොතකම තමුන් කල්පනා කරන්න ඕනේ මේ රජයක් නායාමේදී ඊට ප්‍රතිරෝධී වූ විපක්ෂයක බලගැන්වීමක් ඇතිකරන්න සෑම පක්ෂයකම පක්ෂ නායකයෝ මේකට උත්සුක වෙන්න ඕනේ. නමුත් එහෙම උත්සුක වෙන්නේ නැහැ. මේ වන විට ප්‍රබල විපක්ෂය වන විපක්ෂ නායකත්ව අරගලයක් සජබේ තුල ඇතිලා තියෙනවා. අපි දන්නා මේ පළාත් පාලන මැතිවරණය ඉවර වුණාට පස්සේ මේක දැන් උඩු දුහන්න පටන් ගත්තා. මේ ප්‍රශ්නේ ඒ උඩු දිවිල්ල මේ අද උඩු දිව්වට මේක ඊට ඉස්සෙල්ලා කාලයක ඉඳලා මේ සජබේ මේ විපක්ෂය තුල සජබේ තුල මේ අරගලයේ තිබ්බා. මේ නායකත්වයට එරෙහි මේ පක්ෂය ඇතුළෙම තියෙන අරගලයක් තිබුණා. ඉතින් අපිට මතකයි දැන් මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සජබෙන් බලන්න දැන් බණ්ඩාරවෙල, මාතලේ, රත්තොට, ගාල්ල, හොරවපතාන, දඹුල්ල, නුවරඑළිය ආසන සංවිධායකවරු ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සිදුවීමක් වුවත් ඊට ඉස්සෙල්ලා ඉඳන්ම මේ සරත් පොන්සේකා, පාටලි චම්පික රණවක, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, තලතා අතුකෝරල වැනි නායකින් මේ පක්ෂය තුල හිටපු ප්‍රබල චලිත මෙතනින් ඉවත් වෙලා ගියා. එහෙමනම් මේ ප්‍රබල මේ සජබේ තුල මේ ප්‍රබල නායකින් ඉවත් වීම තුල අපිට මේ මොකද්ද මේ පිළිබිඹු වෙන්නේ? ඒ කියන්නේ චම්පික රණවක කියන්නේ රටේ තියෙන හොඳම මොලයක්. තමුන්නාසලා මේක අහන අය කොයි ආකාරයෙන් කොයි අදහස් දැක්වත් කොයි මත තමුන්නාසලාගේ හිස් තුල තිබුණත් ලැබුම්ගෙන තිබුණත් චම්පික රණවක කියන්නේ ප්‍රබල ලංකාවේ දේශපාලන කරලිය තුල තියෙන රටක ජාතික නායකත්වය තුල තියෙන හොඳ මොලයක්. ඉතින් ඒ වගේම සරත් පොන්සේකා කියන්නේ හොඳ නායකත්වයක් දරන්න පුළුවන්. නමුත් ජනාධිපති ධුරයක් පිළිබඳව එතුමා ගැන මට කියන්න බෑ. නමුත් යම් රට වෙනුවෙන් යම් රාජකාරියක් කරන්න පුළුවන් කරලා තියෙන පුද්ගලෙක්. ඒ වගේම තමයි දැන් තල්තා අතුකෝරල මැතිණිය යන්න ගියා රනිල් වික්‍රමසිංහ මහත්මයා ළඟට. ඒ වගේම දැන් හොඳ තරුණ ක්‍රියාකාරීත්වය තුළ නායකත්වයක් දරපු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඒ තනතුරෙන් ඉල්ලා අසුණා. ඉතින් මේ වගේ තත්ත්වයන් තුළ මේ හැමෝම හිටියේ සජබේ තුළ. එදර මේ සජබේ යම් ප්‍රමාණයකින් අක්‍රිය වුණා. මේ ඇත්තටම මේ රටේ නායකත්වයක් රටේ ප්‍රබල විපක්ෂයක් මෙයා කරන්න මේ රටේ හොඳ මොළ තියෙනවා. ඒ හොඳ මොළ මේ ඉවත් වී යනකොටත් පොඩි මේ අද උදාහරණයක් වශයෙන් ගත්තම උදේ ගම්මන්පිල, චම්පික රණවක, විමල් වීරවංශ කියන ඒ චරිත අද මේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක තුලවත් නැහැ.
ඉතින් ඒගොල්ලොත් කල්පනා කරන්න ඕනේ තමුන් පක්ෂයක් මාරු කර මේ පක්ෂය ඇතුලේ අරගලයක් තියෙනවා නම් ඒ පක්ෂ මාරු කරනවාද ඒ කර නැත්තම් ඒ තුලම ඉඳලා යම් මොහොතක් ආපු මේ පක්ෂයේ යම් තැනකට විපක්ෂයක් ගෙන එනවාද කියන එක ඒගොල්ලෝ හිතන්න තිබුණා. දැන් සජිබේ තුල විමල් වීරවංශ මහත්මයා හිටියේ නෑ. උදය ගම්මන්පිල මහත්මයා හිටියේ නෑ. නමුත් ඒ අය එළියේ ඉන්න විවස්ථාදායකේ ඉන්න ඕන අය. නමුත් දැන් ඔය චම්පික රණවක සරත් පොන්සේකලා වගේ අය මේ පක්ෂය තුල හිටියා නම් මේ වන විට මේ පක්ෂය තුල මේ අරගල කොච්චර ඇති වුණත් මේ අය එකපාරටම කඩාගෙන ඉවත් වෙලා යනවට වඩා මේ අය පක්ෂය තුල රැඳිලා හිටියානම් විපක්ෂයේ නායකත්වය තවත් වෙන සුදුස්සෙකුට යන්න හැකියාවක් තිබුණා. අද වෙලා තියෙන විපක්ෂයේ නායකත්වයේ දැන් නායකත්වය පිළිබඳ අරගලයක් තියෙනවා. ඒ අරගලය තුල ඒ විපක්ෂයට ජාතික නායකත්වයක් දරන්න හිටපු උදවිය ඒ වලින් ඉවත් වෙලා තියෙනවා. ඒ අතරතුර තව කීප දෙනෙක් ඉන්නවා. හර්ෂද සිල්වා වැනි අය දැන් මේ තුල ඉන්නවා. ඒ වගේම තව තාරුණ්‍ය නායකත්වයන් ගොඩක් මේ සජිබේ තුල තියෙන හොඳ හැකියාවන් තියෙන තමුන්ගේ මේ දේශපාලන පෞල් පසුබිම් තුල දේශපාලන ආభాෂය තුලින් අධ්‍යක්ෂින් තුලින් පාර්ලිමේන්තු නියෝජනය කරන පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම අධ්‍යාපන දේශපාලනික අධ්‍යාපන මට්ටම තුල දේශපාලන නියෝජනය කරමින් සජිබේ නියෝජනය කරන පුද්ගලයෝ ඉන්නවා. නමුත් මෙතන වෙලා තියෙන්නේ අද ප්‍රබල විපක්ෂයක් ගොඩනගා ගන්නට හේතු සාධක ගොඩාක් මේ අඩු වෙලා තියෙනවා. ඒක ලොකු අභාග්‍ය සම්පන්න සිදුවීමක්. ඒ කියන්නේ විපක්ෂය තුල යම් කිසි අරගලයක් ඇති වෙනවා නම් පක්ෂ නායකත්වයට අරගලයක් ඇති වෙනවා නම් ඒ පක්ෂ නායකත්වයේ අරගලයක් ඇති වුණාම ඒ පක්ෂ නායකත්වයට අලුත් නායකත්වයක් දෙන්නේ කවුද කියන එක විගසම ක්‍රියාත්මක වෙන්න තරම් විපක්ෂයක ප්‍රබල අඩිතාලමක් නැතිවීම තුල ආණ්ඩු පක්ෂයේ කොච්චර නායකයකට හසු වුණත් මොකද ආණ්ඩු පක්ෂය කියන්නේ සාර්ථක පක්ෂයක් නෙමෙයි මේ වෙලාවේ. මාලිමාව තුලත් ඇතුලේ ලොකු ගස්තර තියෙනවා. මොකද මාලිමාව කියන්නේ සම්පූර්ණම මේ තනි පක්ෂයක් නොවන බව දැන් පිළිබිඹු වෙලා තියෙනවා. දැන් ප්‍රසිද්ධියේ කතා බහට ලක් වෙනවා. ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාර ඇති කර ගන්නවා. සමහරු කියනවා අපි මාලිමාව හිටියට අපි JVP නෙමෙයි කියලා කියන මැති ඇමතිවරුත් දැන් පක්ෂය ඇතුළේ ඉන්නවා. තමුන්ට පක්ෂය තුල මේ අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ පක්ෂය තුල සිදුවෙන අසාධාරණය වෙනුවෙන් තමුන් තැලෙනවා පොඩි වෙනවා කියන යම් පිරිසක් ආණ්ඩු පක්ෂයේ මේ අභ්‍යන්තරෙත් ඉන්නවා. ඕක අමුත්තක් නෙවෙයිනේ. මොකද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මොනතරම් පක්ෂ එකට එකාසු කරගෙන ආවත් මේ ජනතා විමුක්ති පෙරමුණ තවත් පක්ෂ කීපයක් එකතු කරගෙන ආවත් කවදාකවත් ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවකට රට පාලනය කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේක ඇත්ත. ඕක ඇත්ත දන්න අය මේකට බර නොවුනත් අද මේ සිද්ධ වුණේ මොකද්ද? මේ අභ්‍යන්තරය තුල මාලිමාව හසුරුවන්නේ JVP එක තුල. අර 103 පිරිස තමයි මේ මාලිමාවේ බහුතරයක් හසුරුවන්න මේ උත්සුක වෙලා තියෙන්නේ. ඒ තුලත් ගස්ඨනයක් තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩු පක්ෂයට පත්වෙච්ච සමහර මැති ඇමතුවරුන්වත් ජනතාව හඳුනන්නේවත් නෑ අඩු ගානේ. එයාට ආරක්ෂාවක් නෙමෙයි. පාරේ බස් එකක වුණත් කිසිම ආරක්ෂාවක් නැතුව යන්න පුළුවන්. මොකද දන්නවද? හේතුව මොකද මේ ආණ්ඩු පක්ෂයක ඉන්න මැති ඇමතුවරයෙක්වත් සමහර අයව දන්නේ නෑ මිනිස්. මේ මහ ජනතාව හඳුනන්නේ නැහැ. ඒ තරම් දේශපාලන නවකයෝ මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඒ දේශපාලන ආධුනිකත්වයේ මත සහ එක්තරා අදුස්සමාන හස්තයක එක්තරා පිරිසකගේ ආණ්ඩු බලය මෙහෙයුම තුල මේගොල්ලන්ගේ තියෙනවා යම්කිසි ගස්ඨනයක් අභ්‍යන්තර තුල. මොකද ටිල්ලින් සිල්ලා මහත්තයා JVP ප්‍රධාන මහලේකම් එදට එයාගෙන් පිට දැන් අපි පුවත්පත්වල අපි මාධ්‍ය තුල දක්නට ලැබෙනවා අසන්නට ලැබෙනවා ඒ JVP ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ නියෝජනය කරමු සෑම අමාත්‍යංශයකටම
යම් පිරිසක්ව නියෝජනය වෙන පරිදි අදෘශ්‍යමාන විදිහට පත් කිරීමක් කරලා තියෙනවා කියලා තියෙනවා. එතකොට මාලිමාවට පත්වෙච්ච අනිත් මැති ඇමතිවරු අද අර ජනතා විමුක්ති පෙරමුණේ අදෘශ්‍යමාන හස්තය තුල අමාත්‍යංශ මේ වනකට ඒ තුල ගස්ත්‍රණයක් ඇති වෙලා තියෙනවා. ඒක පාඩුව සිද්ධ වෙන්නේ මොකද්ද? ජනතාවට. මොකද රටේ කාර්යක්ෂමතාවය ඉදිරියට යන්නේ නැහැ. ඉතින් කියන්න කනගාටුයි අසාර්ථක රජයක් මේ රට තුල තියෙනකොට මේ මොහොතේ හැබැයි සාර්ථක විපක්ෂයක් නැතිවීම පිළිබඳව බොහොමත්ම කනගාටුයි. මේ තුලින් සිද්ධ වෙන්නේ මොකද්ද? තවත් අවුරුදු 4ක් 5ක් තුල රට අරාජික තත්යකට පත් වෙනවා. මේ අරාජික තත්ත්වයට පත් වෙන්න නොදී රට ඉදිරියට ගෙනියන්න දැම්මම උත්සුක වෙන්න ඕනේ. දැන්නමම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ විපක්ෂයේ ඉන්න පක්ෂ නායකයෝ කඩිමුඩුවේ හෘද සාක්ෂියට එකඟව මව්බිම වෙනුවෙන් රට වෙනුවෙන් තමන්ගේ අදහස් ඉදිරිපත් කරගනිමින් හුවමාරු කරගනිමින් ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීම තුළ රටේ අනාගතය රටේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය මේ ආරක්ෂා කරන්න විපක්ෂයේ පරම යුතුකමක් තියෙනවා. ඒ නිසා තමයි ජනතාව ඡන්දය දීලා තියෙන්නේ විපක්ෂයටත්. ආණ්ඩු පක්ෂයක් කියන්නේ මේ දේශපාලනය කියන්නේ කරත්තරෝදය වගේ. එදට මේ පත්වෙච්ච ආණ්ඩු පක්ෂය දැන් දියාරු වෙමින් යන මොහොතක ප්‍රබල විපක්ෂයක් නැතිවීම රටේ අනාගතයට අවුරුදු 4ක රට එක තැන පල්ලෙනවා. ඒ අවුරුදු 4ක 5ක එක තැන පල්වීම තුළ සමාජ මේවල ආනිසංස භුක්ති විඳින්න සිද්ධ වෙනවා අවුරුදු 50ක් 100ක් වගේ කාලයකට. ඔක තමයි தත්ත්වය. ඒ නිසා මෙවැනි දේශපාලන තත්ත්වයක් තේරුම් අරගෙන දැන් සර්වජන බලයේ ඉන්න දිලිත් ජයවීර වගේ ව්‍යවසායක නායකයෙක් ඒ වගේම දැන් චම්පික රණවක වගේ ඉන්නවා ජාතික නායකත්වයකට හොඳ දැනුමක් තියෙන අත්දැකීම් තියෙන යමක් කරන්න පුළුවන් පුද්ගලයෙක්. ඉතින් මේගොල්ලෝ මේ සුළු පක්ෂවල මේ නියෝජනය කරනට වඩා මේගොල්ලෝ යම් කිසි ආකාරයකට එක මේ හෘද සාක්ෂියට එකඟව ප්‍රබල විපක්ෂයක් රට වෙනුවෙන් ගොඩනගාගෙන මේ රටේ දේශපාලන ස්ථාවරය නැවතත් ගොඩනගා ගන්නට මේ එයාගේ සිතුවිලි මතුවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් මේ යථා තත්ත්වය තමයි මේ අද මේ මොහොතේ තියෙන යථා තත්ත්වය තමයි දේශපාලනයේ මේ මම තමුන්නාන්සලාට කෙටියෙන් කිව්වේ. ඉතින් අපි හෙට බලමු මොකද්ද මේ හෙට දවසේ සිදුවෙන දේශපාලන කරලියේ සිදුවෙන සිදුවීම් කියලා. ඒ නිසා අපි නැවතත් මේ පිළිබඳව දැන් කතා බහ කරන්න ඕනේ. විටින් විට අපි කතා කරන්න ඕනේ දේශපාලනය පිළිබඳව. අපි අපේ රටේ ඉන්න සෑම මාධ්‍යයකටම මේ එක කුඩු ව්‍යාපාරිකයෙක්ගේ පස්සෙන් මේ ගිහිල්ලා ඒ අයව මේ views වැඩි කරගන්න එක එක්කෙනාට මඩ ගහන YouTube කරනට වඩා අපි ඉල්ලා සිටිනවා එන්න හැමෝම එකතු වෙලා මේ තමුන්ගේ රටේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාවය රැකගෙන රට ආරක්ෂා කරන්න ඔබ හැමගේ දායකත්වය ලබාගෙන අර විපක්ෂයක් ප්‍රබල විපක්ෂයක් හදන්නේ විපක්ෂයේ පක්ෂ සෑම දෙනාම එකතු වෙලා ශක්තිමත් වෙනවා වගේම අපි මාධ්‍ය තුල ශක්තිමත් වෙමු. මාධ්‍ය තුල ශක්තිමත් වෙලා මේ රට ගැන මේ රටේ අවශ්‍යතාවයේ කාලීන අවශ්‍යතාවයට සරිලන මාතෘකා කතා කරලා ජනතාව අවදි කරමු. ඒ වගේම විපක්ෂයේ නියෝජනය කරන සෑම දෙනාමත් අපි අවදි කරන්න සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි යුතුයකම ඉටු කරමු. අපි ඊළඟ වැඩසටහනින් මුණ ගැසුමු. ඔබ සැමට